iPhone කියලා පිළිගන්නවා හැමෝම US Gamer YouTube channel එකට. අද අපි බලන්න යන්නේ මගේ පරණ තිබ්බ gaming mouse එකෙන් අලුත් gaming mouse එකකට change වෙච්ච විදිය. ඉතින් ඇත්තටම කිව්වොත් අවුරුදු 5කට එහා පරණ gaming mouse එකක්. මේ mouse එකෙන් මම ඇත්තටම change වෙන්න හිතුවේ මගේ පරණ gaming mouse එකේ wheel එක. මේ mouse එකේ wheel එක තියෙන්නේ අන්නේ wheel එක වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් up down වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මම අලුත් mouse එකකට change වෙන්න තීරණය කරේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ mouse එක මම ගත්තේ Timiu app එකෙන්. ඉතින් අපි බලමු Timiu app එකෙන් ගෙනාපු gaming mouse එක මොන වගේද කියලා. එහෙනම් ඉක්මනටම අපි යමු වීඩියෝ එකට. අවුරුදු 5කටත් එහා යූස් කරපු mouse එක ඉතින් අද change කරන්න හදන්නේ මම. ඇත්තටම change කරන්න හදන්නේ හේතුව කිව්වොත් එහෙම ඔයාලට මගේ මේ mouse එකේ මේ mouse wheel එක හරියට මේ mouse wheel එක වැඩ කරන්නේ නැහැ ඒක වෙලාවකට up down කරාට හරියට up down වෙන්නේ නැහැ. ඒ නිසා තමයි change කරන්නේ. ඊටම ඉතින් අවුරුදු 5කටත් වැඩි මගේ ළඟින් ඉඳී මගේ හිතවතා change කරාට මම මේක වෙනම තියාගන්නවා. විසික් කරන්නේ නෑ අරන් තියනවා. මොකද mouse wheel එක විතරයි හරියට වැඩ කරන්නේ නැත්තේ. ඒ හින්දා තමයි මම change කරන්නේ. ගොඩක් game play කරා ඉතින් මේ mouse එකෙන්. හරි. අපි එහෙනම් අලුතින් ගෙනාවු mouse එක මොකක්ද කියලා බලන්න යමු. මේ තියන්නේ Timiu app එක කරා order කරපු mouse එකක්. ඇත්තටම budget mouse එකක්. මම පළවෙනි පාරට තමයි Timiu එක කරා mouse එකක් order කරේ. පළවෙනි පාර කියන්නේ සාමාන්‍යයෙන් මම කම්පියුටර් එකට මොනවා හරි ගන්නවා නම් ගිහිල්ලා බලලා කරලා තමයි අරගන්නේ. online order කරනවා ගොඩක් අඩුයි. අපි බලමු එහෙනම් open කරලා කොහොමද කියලා mouse එක. මේ විදිහට මේක මම අයින් කරනවා. ඉතින් ඔයාලට පේන ඇති මෙතන ගහලා තියෙනවා DAS color e-sport game mouse කියලා. ඒක brand එකක් කියලා එහෙම මුකුත් නැහැ. color එක black කියලා තියෙනවා. button sound මම order කරලා තියා මේකේ තියෙන color එක black button sound කියලා එකක් තියෙනවා. වැඩි විස්තරයක් ඉතින් මේ box එකේ නම් බලා ගන්න එහෙම කියලා නැහැ. මෙතන තියෙන අපිට තේරෙන්නේ නැහැ මුකුත්. එයාලගේ භාෂාවෙන් තියෙන්නේ. හරි අපි ඒක නම් මෙහෙම open කරලා බලමු. මෙන්න මේ විදිහට mouse box එක open කරාට පස්සේ මේ විදිහට paper book එකක් තියෙනවා. paper book එක කියන්නේ ලොකු දෙයක් නෑ. පොඩි මොකක් හරි තියෙන දේවල් නම් තේරෙන්නේ නැහැ. Chinese වලින් තියෙන්නේ. ඒකත් අයින් කරගමු. මේ විදිහට තවත් එකක් තියෙනවා. මේකෙත් ස්ටටියක් තියෙන එකක් තේරෙන්නේ නැහැ. මේ විදිහට box එක තියෙනවා. අත් box එකක් මෙහෙම පැත්තකින් තියාගමු. මෙන්න මේ ආකාරයට mouse එක තියෙනවා. මේකත් ඕනේ. ඉතින් ඔයාලට වෙන්නේ මාර්ම ලුක් එකක් තියෙනවා. තාමත්ම ලස්සනයි. මගේ පරණ mouse එකත් මම තාම පරණ mouse එක use ගහලා තියෙනවා. මම පරණ mouse එක මෙතෙන්ට ගන්නම් ඔයාලට පෙන්නන්න. මෙන්න මේ විදිහට. ඉතින් මගේ පරණ mouse එක සහ මේ තියෙන අලුත් mouse එක. mouse දෙක අතර ගත්තාන් පස්සේ පරණ mouse එක නම් ටිකක් බරයි අලුත් එකට වඩා. ටිකක් නෙමෙයි ගොඩක් බරයි. මේ දෙක ගත්තාම ලොකු මේක තනිකර black එකක් අලුත් එක පරණ black තමයි. ඉතින් buttons ගත්තාම මේකේ මේ විදිහට තියෙනවා. තනි button එකක් විතරයි. මෙතන volume up down එකක් තියෙනවා අලුත් mouse එකේ. side button දෙක මේ තමයි තියෙන්නේ. එහෙම අනිත් පැත්ත හරවගත්තට පස්සෙත් ඔයාලට පේනවා ඇති mouse එක අනිත් පැත්ත හරවගත්තට පස්සෙත් එහෙම ලොකු වෙනසක් කියලා එහෙම පේන්නේ නැහැ. මම අලුත් mouse එකක් plug කරගන්නවා මේ මෙතන මේ පරණ mouse එකේ තියෙද්දිම. මේකේ වයර් එක ගත්තාමත් වයර් එකත් දාමත් හයි වයර් එකක් කියන්න පුළුවන්. හොඳ හයි වයර් එක. අපි බලමු ප්ලග් කරගෙන මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මම ලයිට් පොඩ්ඩක් ඕෆ් කරගන්න. ඔයාලට පේනවා ඇති අලුත් mouse එකේ ලස්සන RGB color system එකක් තියෙනවා. ඉතින් පරණ mouse එකත් එක්ක තිබ්බට පස්සේ ලොකු වෙනසක් මට පේන එකක් නැහැ, දැනෙන එකක් නැහැ. ඉතින් පරණ mouse එකත් එක්ක ගත්තාන් පස්සේ මට ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ කියලා හිතනවා. මේ විදිහට අලුත් mouse එක සහ පරණ mouse එක ඔයාලට පේනවා ඇති. ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ අලුත් mouse එකට මාරුණා. අවුරුදු 5කට එහා පාවිච්චි කරපු මගේ පරණ mouse එකෙන් ඈත් වෙලා තවත් මේ වගේම අලුත් review එකක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. අමතක කරන්න එපා මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. මතක ඇතුව පල්ලෙහා තියෙන bell icon එක click කරගෙන යන්න.